මේ ළඟදී එක තාත්තා කෙනෙක් ඇවිල්ලා මට කියනවා සර් මගේ දුව ගෙදරින් පැනලා ගිහිල්ලා මගේ දුව එක්කන් එනවද කියලා අහනවා. මගේ තාත්තත් එක්ක ගිහිල්ලා අර ගෙදරට අර දොර ගේට්ටුවෙන් ඇතුල් වෙනකොට අර දුව අත දික් කළා තාත්තට කියලා උතනින් නවතින්න කියලා. මේ තාත්තා පුතේ අර ගේට්ටුව ගාව ඉඳගෙන අඬ මේ දුවට කියනවා පුතේ මට නිින්ද යන්නේ නේ යමු ගෙදර කියලා. හැබැයි මේ දුවගේ ඇස්වල එක කඳුලක්වත් නැහැ. මේ තාත්තා කියනවා පුතේ මට කන්න බෑ ඔයා නැතුව අපි යමු ගෙදර කියලා. හැබැයි ඒත් මේ දුවගේ ඇස්වල එක කඳුලක්වත් නැහැ. මේ තාත්තා පුතේ අර ගේට්ටුව ගාව මේ දන ගහලා වැන්දේ දුවට මගේ දුවේ යමු ගෙදර මට ඔයා නැතුව ගෙදර ඉන්න බෑ කියලා. අර දුවගේ ඇස්වල එක කඳුලක්වත් නැහැ. පුතේ අද කොච්චර කඳුළු වැටුණත් කමක් නැහැ අද ඔය ඇස් දෙකකින්. මොකද එදාට එහෙම යන්න හිතනවා නම් ගෙදරින් එදාට ඔය කඳුළු ටික වැටෙන්න ඕනි. මොකද ආදරණීය පුතේ අද මම දැක්ක ලොකු පුතාලා ඇස්වලින් කඳුළු වැටෙනු මම දැක්කා. පුතේ එහෙම කඳුළු වැටෙන්න කතා කරේ ඇයි? මොකද දැනෙන්න ඕනි පුතේ අම්මා කෙනෙක්. මොකද අම්මා ගැහණියක් වෙලා ඔබ මෙතෙන්ට වෙනකන් ගෙනාව නම් පුතේ ඔබට බැරියයි. අර කකුල් දෙක වතුරේ හැර දාලා පාඩම් කළා මේ ජීවිතේ දිනන්න ඕනි කියලා දැනෙන්නේ නැත්තේ ඇයි? මොකද අද ගොඩාක් අම්මලා පුනරුත්ථාපන කඳවුරු ඉස්සරහා ඉන්නෝ. අද පුනරුත්ථාපන කඳවුරු වලින් අධිකරණයට ලියුම් එවනවා ඉඩ මදි එවන්න එපා කියලා. අද ඒ තරමටම මොකද අද මේ වෙනකන් අර අම්මා මතක් වෙනකොට කෙනෙකුට කඳුලක් ආවනම් පුතේ කමක් නෑ ඒ කඳුල ආවට. මොකද මේ ජීවිතේ උස්මහත් කළ මෙතෙන්ට ගේන්නේ ඒ දෙන්න ගොඩාක් ඔබ වෙනුවෙන් මානසික වෙන්නේ නැති. ගොඩාක් අද අර අවුරුදු 15ක් 16ක් වෙනකන් ඔබට හැමදේම දීලා ඔබ බලා ගන්නකොට අද හම්බ වෙන අර මඩ්ඩවේ පාවිච්චි කරන ගඳ ගහන යාළුවෙක් අතට ගෙනල්ලා මඩ්ඩවේ දෙනවා නම් පුතේ ඒක වැළඳගන්නේ කොහොමද? මේ ජීවිතේ බලාපොරොත්තු ගණනාවක් තව ඉස්සරහා තියෙනකොට කොහොමද වැළඳගන්නේ?